අද යමුද මගෙත් එක්ක ඔයාලා හැමෝම දන්න නුවරඑළිය ආවොත් හැමෝම අනිවාර්යෙන්ම යන ලස්සන ප්ලේස් එකක් බලන්න. දැනටමත් ඔයාලා දන්නවා හැබැයි ඒ කොහෙද කියලා. ඉතින් ඔක්කොටම කලින් ගමනක් යන්න කලින් මොන හරි කාලා ඉන්න එපයි. ඒ නිසා අපි මොන හරි ගන්න ආවා මෙන්න මෙතෙන්ට. මේකෙන් බර්ගර් දෙකකුත් අරගෙන තව වෙන ඕඩර් එකකුත් දාලා ඒක රෙඩි වෙනකල් අපි ගියා මෙන්න මෙතෙන්ට. මෙතන මාරම ලස්සනයි. හැබැයි මම මෙතන නම නම් දන්නේ නැහැ. පෝනියෝ එහෙමත් ගොඩාක් ඉන්නවා. මේ ඉන්නේ අපි දෙන්න. අතන කීස් ක්‍රස්ට් අවුට්ලට් එකට මම දවසක් ගියා. මට හිතුණා එතන පිරිසිදුයි කියලා. හැබැයි හරියටම දන්නේ නැහැ. ඒ වුණාට කෑමත් රසයි. වෙන යාළුවෙක් ඇවිල්ලා අපිව බලන්න. කොහෙ ගියත් අනිවාර්යෙන්ම මේ වගේ යාළුවෙක් හම් වෙනවා මට. මෙයා හරිය අහිංසකයි. තව එක්කෙනෙක් ආවා. එයාව නම් මට වීඩියෝ කරගන්න බැරි වුණා. එයා නම් ටිකක් සැරපාටයි. එයාට කන්න දෙන්න වෙන මොකුත් තිබුණෙත් නැහැ අපි ළඟ. එයා එද්දි මම බර්ගර් එකෙන් බාගෙටත් වඩා කාලත් ඉවරයි. හස්බන්ඩ් නම් ඔක්කොම කාලා ඉවරයි. ඊට පස්සේ බවෝ යාළුවාට ටටා බයි කියලා අපි ගියා අර ඕඩර් එක ගන්න. එකත් අරගෙන අපි අදාළ ස්ථානයට යන්න පිටත් වුණා. නැත්තම් මේකත් කකා හිටියොත් අපිට අද යන්න වෙන්නේ නැහැ. මම දැන් ඉන්නේ ගොඩක්ම නුවරඑළිය වුණාට මම වැවට ගිහිල්ලා තියෙන තාම 3 පාරක් විතර. අර ළඟ තියේදී යන්න ආසාවක් නැහැනේ. ඒනොට මට නම් නෙමෙයි මගේ හස්බන්ඩ්ට. එයා පොඩි කාලේ ඉඳලා ගිහිල්ලා එයාට ඇති වෙලා ඉන්නේ. ඉතින් ඔන්න හාහාපුරා කියලා අපි අදාළ ස්ථානයට ළඟා වුණා. හාහාපුරා කියලා ගියාට අපිට ගියපු ගමන් උනේ අකර තැප්පයක්. අපිට ආපහු ටිකට් ගන්න ATM එකක් හොයාගෙන ආපස්සට යන්න වුණා. ATM එකට එන ටික මට වීඩියෝ කරගන්න බැරි වුණා සතුට වැඩි කමට. මේ යන්නේ මගේ ආදරණීය හස්බන්ඩ්. එයා මුණ පෙන්නනවට නම් කැමති නෑ අනේ. ඔන්න අපි අදාළ ස්ථානයට ආපහු ළඟා වුණා. එන්ට්‍රන්ස් එකෙන් පස්සේ ටික නම් මට වීඩියෝ කරගන්න බැරි වුණා. මොකද මම තමන්ගේ ටිකට්ස් ගන්න. ආපු ගමන් ගෙනාපු අනිත් කෑම එකත් කෑවා. ඔන්න දැන් නම් හොඳට ඇවිදින්න තමයි තියෙන්නේ. අපි ගිය වැවේ ගොඩක් සෙනඟ නැති පැත්තට. අනිත් පැත්ත ගොඩක් සෙනඟ වැඩි. මේ පැත්ත ගොඩක් මේ ඉන්දියන් කට්ටිය.
අපි යන්න කියලා බැලුවේ. දැන් ගොඩක් හවස් වෙලා මෙහෙ හවස් වෙද්දි මාරම සීතලයි. මේ ඉන්නේ අපි දෙන්න. කොහෙ ගියද ඉතින් ෆොටෝස් ටිකක් ගන්න ඕනිනේ. ඔන්න දැන් නම් අපි යන්නේ. මෙතනින් එහාට නම් මට වීඩියෝ කරගන්න බැරි වුණා ෆෝන් එකේ බැටරි ලෝ වෙලා. තව දවසක මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. බයි.